හෙලෝ කොහොමද ඉතින්? ඉතින් අද අඟහරුවාදා අද අපිට ලෙක්චර්ස් නැහැ. ඉතින් අද කරන්න වැඩකුත් නැති එකේ මම චුට්ටක් හිතුවා බයික් එකේ පොඩි රවුමක් යන්න ඔහියට. මම දැක්කා මේ ගොඩක් ෆොටෝස් වල වීඩියෝස් වල එහෙම ඔහියේ ඒ තියෙන පාරේ මේ මාර ලස්සන view එකක් තියෙනවා. හරි අපි එහෙනම් ඔහියට ගිහිල්ලා බලමු. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ බොරලන්දට. බොරලන්ද ඉඳලා ඔහියට කිලෝමීටර 9ක් 10ක් වගේ තියෙනවා. ඒ වගේ මෙතන ඉඳලා හෝටන් තැන්නට කිලෝමීටර 22ක් වගේ තියෙනවා. අපි එහෙනම් මේ ගිහලා බලමු මේ පාරේ ඔහියට. දැන් මම ඔහිය පාරට දාලා ඉන්නේ. මෙතන මේ අර හැමෝම දන්නා වගේ ඔහිය පාරට දැම්මට පස්සේ ඒ පාරේ අර අමුතු গুপ্ত ගතියක් එක්ක මාර ලස්සනක් තියෙනවා. ටිකක් දිග රයිඩ් එකකින් පස්සේ ඔන්න ඔහි ස්ටේෂන් එකට ආවා. දැන් අපිට වෙනවා ඔහි ස්ටේෂන් එකේ ඉඳලා හෝටන් තැන්න පාරට යන්න. ඒ කියන්නේ ඔහිය හෝටන් තැන්න පාර තියෙනවා. ඒ පාරේ තමයි මම හිතන්නේ අර මැටි ගෙදරක් තියෙන්නේ. එතන මම හිතන්නේ ඒක මැටි ගෙදරක් නෙමෙයි, ඒක විවේකාගාරයක්. මම ලොකුවට දන්නේ නැහැ ගැන. මේ එතන ගොඩක් අය යනවා මේ ඔහිට නම අනිවාර්යෙන් සාමාන්‍යයෙන් කට්ටිය එතන ෆොටෝ එකක් ගන්නවා. ඒ නිසා මම දැන් බලන්නේ චුට්ටක් මෙතන ඉඳලා මෙතන ෆොටෝ එකක් වගේ අරගෙන ඊට පස්සේ කෙලින්ම හෝටන් තැන්න පාරේ ඒ පැත්තට යන්න. එන පාර නම් මාර සීතලයි. දැන් මම ආපු පාරට යක් ඔයාලට පෙන්වන්නේ මම එන වීඩියෝස් වලදී. සීතල වුණාට මේක අර වටේ තියෙන ගස් කොළොනුයේ වයිබ් එකත් එක්ක ඒක මාර විදිහට එන්ජොයි කරන්න පුළුවන්. මේ ඔහිය රේල්වේ ස්ටේෂන් එක කියලා කියන්නේ මේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1774ක් උසින් තියෙන තැනක්. ඒ වගේ මේ ලංකාවේ තියෙන දුම්රිය ස්ථාන වලින් ගොඩක් සුන්දරම දුම්රිය ස්ථාන අතර මෙන්න මේ ඔහිය රේල්වේ ස්ටේෂන් එකත් තියෙනවා. ඔයා ඔහියට කෝච්චිය එනවා නම් ඔයා කෝච්චියෙන් ඇවිල්ලා මෙතන ඔහි ස්ටේෂන් එකෙන් බැහැලා මම මේ පෙන්නන පාරේ තමයි උඩට යන්න ඕනි. දැන් මම නම් ආවේ මේ වැලිමඩ හරහා ආවේ. වැලිමඩෙන් ඇවිල්ලා බොරලන්දට ඇවිල්ලා බොරලන්දින් තමයි ඔහියට ආවේ. ඔහි ස්ටේෂන් එකෙන් ඔහියේ පාරට දාලා ටිකක් එනකොට මේ වගේ කෝවිලක් හම්බ වෙනවා. මේ දැන් මේ කෝවිලේ මෙතන හදලා තියෙන්නේ දැන් ඔය මේ පැත්තේ මේ පාරේ අනේ මිනිස්සු ඉන්නවනේ වැඩට එහෙම. එතකොට යාලට අර මේ පාරේ ගොඩක් දුර යනකම් මුකුත් නෑ සහ මේ පාර උඩ පාළු පාරක්නේ. එතකොට ඒකත් එක්ක යාලට අර ටිකක් වන්දනාමාන කරගන්න ආශිර්වාද ගන්න තමයි මේක හදලා තියෙන්නේ. මේකේ නම නම් මම දන්නේ නැහැ. කොහොම හරි මේ කෝවිල ඔයාලට බලා ගන්න පුළුවන් ඔහි ස්ටේෂන් එකෙන් දාලා පොඩි දුරක් එනකොට. ඔන්න දැන් මම අර හොයපු මේ මැටි ගෙදර ගාවට ආවා. මේක කියන්නේ මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබ්බ විවේකාගාරයක් කියලා. හැබැයි මේක එහෙම අර මේන්ටේන් කරගෙන යන්නේ නැහැ. මේ ගරා වැටලා තියෙන්නේ. ඔහි ස්ටේෂන් එකෙන් දාලා මෙතන නම් ආව පාර මාර සීතලයි. මේ ඉදි වැස්සක් ආවේ නැත්තම් ආව වගේම පරිස්සමෙන් යන්න පුළුවන්. මේ එතනේ තියෙන මැටි ගෙදරට උඩින් තව පාරක් තියෙනවා. එතනින් ඔයාලා උඩට ආවට පස්සේ එතනක් පොඩි ගයක් වගේ එකක් තියෙනවා. හැබැයි ඒක නම් මේ විදි කරා වැටලා තියෙන හොඳටම මේ මම හිතන්නේ කලින් මේක හොඳට තියෙන්නේ නැති. මම දැකලා තියෙන වීඩියෝස් වල එහෙම මේක කලින් තියෙනවා. මේ විදි නම් කරා වැටලා තියෙන්නේ. හරි අපි දැන් මෙතන නම් ෆොටෝස් ටිකක් ගත්තා. දැන් අපි හෝටන් තැනට තමයි යන්නේ. හරි ඉතින් ඔය විදිහට ඔහිය ගමනත් ඉවර වුණා. දැන් මං එද්දි ප්ලෑන් කරන් හිටියේ පොඩ්ඩක් හෝටන් ප්ලේස් වලට ගිහිල්ලා එන්න.
හැබැයි හෝටම් ප්ලේන්ස් වලට යන්න ටයිම් මදි මොකද හවස 4න් පස්සේ වගේ හෝටම් ප්ලේස් වලට යන්න බැහැ යාලා මේ ගණනය ඇතුළට ඒ නිසා හෝටම් ප්ලේන්ස් යන්න වෙන්නේ නෑ ඒ නිසා මං ඉතින් ආය බයිකය හරවගෙන එහෙම ආයෙත් කැම්පස් එක පැත්තට යන්න තමයි යන්නේ ඉතින් මේ ඔහිය ගැන කියනවා නම් මේ අර ඔහියට යන මෙන්න මේ පාර මේ රෝඩ් එක එහෙම ඒක ඒ තියෙන විව් එක ඇත්තටම මරුවා මේ පොඩි සීතලක් තියෙනවා අද ලොකුවට වැස්ස එහෙම නැහැ අඳුරු ගතියක් තියෙනකොට තමයි සාමාන්‍යයෙන් මේ පැත්ත ගොඩක්ම ලස්සන කියලා කියන්නේ හැබැයි අද නම් ටිකක් පායන දවසක් ඉතින් අද ඇත්තරම අර ඒ වගේ view එකක් නම් ගන්න බැරි වුණා එහෙනම් අදට vlog එක මෙතනින් ඉවරයි අපි එහෙනම් තවත් vlog එකකින් ආයෙ හම්බෙමු